හායි යාළුවනේ ඔන්න පුල පුලා බලා සිටි ගලපෙන්නේ නැති කෑම වර්ග දෙකක් ගලපන කන හැටි විදිය පෙන්වන්නයි අද මා ඔබ එකතු වන්නේ. ඔබ අපි දන්නවා ඔබ තාමත් කුතුහලයෙන් ඉන්නවා අද බුවා මොනා කයිද කියලා. එහෙනම් අපි බලමුද දැන් දැනට තියෙන 30ක් පමණයි. එහෙනම් අපි වැඩේට එන්ටර් වෙමු. හැබැයි පොඩි ඉල්ලීමක් කරන් තියෙන ඔබලාගෙන්. ඔබලා මේ දේ කරන්න යන්න එපා. මොකද ඔබලාගේ බඩ අප්සෙට් වෙන්නත් පුළුවන්. මොකද මට නම් දැන් ඒක පදන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉල්ලීමක් කරනවා මුලින්ම ඔබ මේක බලලා රස විඳින්න. බලලා රස විඳින්න. ඔබ මේක මං කරන දේ ඔබ කරන්න යන්න එපා. මොකද ඔබලාගේ බඩ අප්සෙට් යන්න පුළුවන්. ඒක නිසා හරි එහෙනම් කියව දේ මතකයිනේ. මේ දේ කරන්න යන්න එපා. බලලා රස විඳින්න. හරි. මුලින්ම තවත් දෙයක් කියන්න තියෙනවා. අපේ channel එක තාම subscribe කරේ නැත්නම් Rice and Bites channel එක subscribe කරලා තියාගන්න. මොකද අපි මේ වගේ අමුතු තාලේ වීඩියෝ එකක් දාපු ගමන් වල බලා ගන්න පුළුවන් වෙන්නේ subscribe කරලා තිබ්බොත් පමණයි. subscribe කරලා bell icon එක දෙපාරක් touch කරන්න. හරි යාළුවනේ එහෙනම් කයිවාරුවේ ඕනේ වැඩේ පටන් ගමු. හරි. ඔන්න ඔබ හිතන්නේ මොනවා කයිද අද පුවා? එහෙනම් බලාගමු. සැමන් සීල් කරලා තියෙන්නේ. දැන් මම මේ කඩන්න යන්නේ. හරි සීල් එක කැඩුනා. පොඩ්ඩක් අදින් පොඩි හැලෙන්නත් ඉඩ තියෙනවා යාළුවනේ. පොඩ්ඩක් අද ගතියක් තියෙනවා. හරි. නැසමන්න කැඩුවා. දැන් මොකද වෙන්නේ? ඒක හලා ගන්නවා. ඔන්න හලා ගත්තා. සමන් කෑල්ලකුත් ගන්න එපා නේ. සංක්‍රාවි ගාම මෙහෙම කරගමු නේ. කොහොමද නාටකයන්නේ? පොඩි කෑල්ලක් ගණන් ගන්න එපා. ඉන්න යාළුවනේ සැමන් එක නම් ඔබ හිතන්නේ මම මේ සැමන් එක්ක පාන් කයි කියලාද? නැත්නම් බත් කයි කියලාද? සාමාන්‍ය වෙන්නේ ඒකනේ. හරි එහෙනම් බලමු. බුවා අද සැමන් එක්ක මොනවද කන්නේ? පාන්ද බත්ද කියලා. මේ මොනවාද? කිඹුලා බනිස්. පාන් සමග සැමන් නෙමෙයි සැමන් සමග කිඹුලා කෑ. එහෙනම් අපි කාලා බලමු. යාළුවනේ ඔබලා මේ දේ කරන්න යන්න එපා. ඔබලාගේ බඩ අප්සෙට් වෙන්න පුළුවන්. ඔබලා බලලා රස විඳින්න. කාලා රස විඳින්න එපා බලලා රස විඳින්න. හරි. එහෙනම් අපි ඇඩට එන්ටර් වෙමු. බඩගින්න ඉන්න මොහොතක තමයි මේ වීඩියෝ කරන්නේ. අන්න පුළුවන් ගමකට කිඹුලා පාන් සමග සැමන්. ඔද්දා මම කතා කරන්නේ නැතුවයි කන්නේ. බලලා මීට කලින් මේ වගේ අත්දැකීමක් දැකලා තියෙනවද? බලලා මේ වගේ දේවල් වීඩියෝස් බලන්න නම් අපේ Rice and Bites channel එක subscribe කරලා තියාගන්න ඕනේ. පාන් වෙනුවට සැමන් සමග කිඹුලා බනිස්. උල් බඩගින්න හිටියේ යාළුවනේ. සැමන්. කඩන් වැටෙනා කරන්න දෙයක් නැහැ. ඒක ඔයාලට අමුතු අත්දැකීමක් වෙන්න පුළුවන්. තව දෙයක් කියන්න මොනේ අරුනේ අපි මේ වැඩසටහන කරන්නේ අර
කන එක පෙන්වන්න මන් නෙමෙයි. ඔයාලට යම්කිසි පණිවිඩයක්වත් දෙන්න ඕන නින්දා. අපි මේ නොගැලපෙන කෑම වර්ග දෙකක් කාලා පෙන්වන්නේ ඔයාලගේ ජීවිතෙත් ඕන තරම් ඉතින් නොගැලපෙන දේවල්. ඒක ගලපගෙන එදිනදා ජීවිතේ පාත්තගෙන යාම තමයි අපි මේ පණිවිඩයෙන් උත්සාහ කරන්නේ. අපි දැන් විවාහයක් ගත්තත් අපි නොකලපෙන දෙන්නේ ගලපගෙන විවාහ ජීවිතය ගත කරන්න උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ තමයි. අපි නොකලපෙන දෙන්නේ ගලපගෙන එදිනදා ජීවිතේ අරගෙන යන විදිය තමයි අපි මේකෙන් දෙන්න හදන්නේ පණිවිඩය. මේක අර කෑම වැඩසටහනකටත් වඩා අපි උත්සාහ කරන්නේ යන්නේ ඒකයි. නොකලපෙන දේවල් ගලපගෙන එදිනදා ජීවිතේ ජීවත් වෙන ක්‍රමය ඔබලාට පොඩි පණිවිඩයක් දෙන්නයි. ඒකත් හිතේ තියාගන්න. නැවතත් මතක් කරනවා තාම subscribe කරන්න අමතක වුණ කට්ටිය ඉන්නවා නම් අපේ subscribe කරන්න අපේ channel එක bell icon එක දෙපාරක් touch කරලා එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් උඹලට බලා ගන්න පුළුවන් නොගැලපෙන කෑම දෙකක් ගලපගෙන කන හැටි. උඹලට යෝජනා ඇති බුවා මොන එකද තව කන්න ඕන උඹලට ඇති ආවල් කෑම දෙක කාලා පෙන්නන්න කියලා. එහෙනම් උඹලාගේ අදහසක් තියෙනවනම් පහත කමෙන්ට් එකක් ඉදිරියට ලියන්න පුළුවන්. අද කන්න ඕන මේක කාලා පෙන්නනවද අර ආවල් දෙක කෑම දෙක කාලා පෙන්නනවද කියලා පෙන්නන්න. අපි ඒක කරලා දෙන්න. කමෙන්ට් එකක් ඉදිරියට ලියන්න මොන කෑම වර්ග දෙකද අපි කන්න ඕන. ඊළඟ වීඩියෝ එකේදී. උඹලා ලියන්න මේ කෑම දෙක කාලා පෙන්නන්න කියලා. ඔන්න දැන් මං දෙවෙනි කිඹුලා මනසකට කාලේ වරයි. මේ පාන්නේ මේ කිඹුලා මේ අපේ ජීවිතේට ආදර්ශයක් කරගත යුතුයි. නොගැලපෙන දේ ගලපගෙන ජීවිතයේ එදිනදා ජීවිතේ ගෙනියන විදියත් අපි වඩාත්ම උත්සාහ කරන තේ දේ ඔයාලට ලබා දෙන්න. නොගැලපෙන දෙයක් ගලපගෙන ජීවත් වෙන විදිය. මේක කන වැඩසටහනක්ම නෙමෙයි. අපේ පරමාර්ථයත් ඒකයි. නෑ යාළුවනේ මම තුන්වෙනි මම කිඹුලා එකත් ඉවරයගෙනයි එන්නේ. ඔබලා අත්අදා බලන්න යන්න එපා මේක. මොකද එකපාරට බලලා මේ දෙයක් කරොත් ඔබලාගේ බඩ අප්සෙට් වෙන්න පුළුවන්. ඔබලා බලලා රස විඳින්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඔබලාගේ යෝජනා, චෝදනා, ගල් මුල් අපි සියලුම දේම බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ දැන් මම කාලේ ඉවරයි. මතක තියාගන්න අපේ channel එක Rights and Bites වෙනසක් එක්ක කරන වැඩසටහන අපි කරන්නේ. සාමාන්‍ය දේවල් වල අසාමාන්‍ය වැඩසටහන් කරන channel එකක් අපි. ඒකින්ද subscribe කරලා තියාගන්න අනිවාර්යෙන්. අමතකුණ කට්ටිය ඉන්නවා නම් එතකොට අපිට වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලන්න පුළුවන්. bell icon එක දෙපාරක් ටච් කරන්න අමතක කරන්න එපා. ගහන්න මේ bell icon එකට දෙපාරක්. එහෙනම් යාළුවනේ කිඹුලා ඉවරයි. සැමනුත් ඉවර වුණා. නෝකයි අද අපි ඔයාලට නොගැලපෙන කෑම වර්ග දෙයක් ගල්පගෙන කන හැටි පෙන්නුවේ.
මේක අපේ ජීවිතයටත් හොඳ ආදර්ශයක්. නොගැලපෙන දෙන්නේ ගලපගෙන එදිනදා ජීවිතේ ගෙනියන විදියට තමයි අපි මේ වැඩසටහන කරන්නේ. ඒකින්ද උඹලාගේ ප්‍රශ්න තියෙනවා නම් එදිනදා ජීවිතයේදී, විවාහ ජීවිතයේදී, වෙනත් ජීවිතයකදී ඒක ගලපගෙන ඒ ජීවිතේ ගෙනියන විදියට වැඩ කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි මේ දේ කරලා පෙන්නන්නේ ඒකයි. නොගැලපෙන දෙයක් කොහොමද ගල්පගෙන කන්නේ කියලා. ඒ වගේ තමයි ඔයගලගේ ජීවිතේ නොගැලපෙන දෙන්නේ ගලපගෙන ජීවත් වෙලා හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හරි. එහෙනම් යාළුවනේ වැඩසටහන අවසන් කරන්න අපි හදන්නේ. මුල පේනවා ඇති කැම ඉවරයි. අපි අනිවාර්යෙන් තවත් වීඩියෝ එකකින් හමු වෙනවා මේ වගේ නොගැලපෙන කැම දෙකක් ගලපගෙන කන විදියට. ඔයාලට යෝජනා ඇති බුවා කන්න ඕනේ මොනවාද මොන කෑමද කන්න ඕනේ කියලා කමෙන්ට් එකක් ඉදිරියට පහදින් ලියන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඇති නේද? අපි එහෙනම් අද වැඩසටහන අවසන් කරන්න යන්නේ. එහෙනම් සියලුම දෙනාට ජයෙන් ජය වේවා. චෙරියෝ බයි.